හලෝ අලුත් වගාවක් පටන් ගන්න යන්නේ පුවක් වගාවක්. ඉතින් පුවක් වගාවට අවශ්‍ය පුවක් පැල ලබා ගන්න පුවක් ගෙඩි ටිකක් තවාන් කරගන්න තමයි මේ හදන්නේ. පුවක් ගෙඩි තවාන් කරන ආකාරය සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් මෙන්න බලන්න මේ පුවක් ටික පොඩ්ඩක් කළු වෙලා තියෙන්නේ. මේ තවාන් කරගන්න පොඩ්ඩක් පරක් වුණා. වතුර ටිකක් ගහලා පුවක් ටික දැන් කළු වෙනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. රට පුවක් ඉතින් සාමාන්‍ය ප්‍රමාණයේ පුවක්. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලී ටිකක් හතර පැත්තට තියලා රීපපටි ටිකක් පස් ටිකක් පුරවලා පොඩ්ඩක් උස්සලා තවනක් ආකාරයට හදාගත්තා. මේක වැලි මිශ්‍ර පසක් නිසා මේ අමුතුවෙන් ආයේ වැලි කවලම් කරේ නැහැ. පාත්තිය හදලා වතුර ටිකක් ගහලා මෙන්න මේ විදිහට අතින් කානුවක් ආකාරයට හදලා පුවක් ගෙඩි ටික මේ විදිහට තවානේ ස්ථාපිත කරගන්නවා. ඉතින් මේ පුවක් තෝරගන්නකොට හොඳට පැහුණු ඉදුණු පුවක් වලින් තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ පුවක් වලින් පුවක් තෝරගන්න ඕනේ. මම මේ පළවෙනි පාරට තමයි පුවක් තවනක් මේ කරන්නේ. පුවක් ගෙඩි 500ක් විතර මම මේක තවන් දානවා. මටයි තව යාළුවෙකුට හිටවන් තමයි මේ පුවක් ටික තවන් කරන්නේ. ඉතින් මේ පුවක් කළු පාට උනාට කිසි ප්‍රශ්නයක් නැහැ. පරණ පුවක් නෙමෙයි. ඉදිලා මේ තවන් කරන්නම ගෙනාව පුවක් මට මේ තවන් කරගන්න පොඩ්ඩක් වෙලාව මදි වුණා. ඒක නිසා තමයි මේක මේ කළු පාට උනේ. ඉතින් මේ ඒ විදියට මුළු තවානෙම පුවක් ගෙඩි ටික ස්ථාපිත කරගත්තා. මෙන්න ස්ථාපිත කරාට පස්සේ මෙන්න මෙහෙම තමයි තවාන තියෙන්නේ. ඉතින් අර වැලි පස් පොඩ්ඩක් අඩු ප්‍රමාණයේ උඩින් පස් ටිකක් දාගත්තා. අනිත් තමයි පුවක් ගෙඩි නැට්ට උඩ පැත්තට හිටින විදියට තමයි තවාන හදන්න මේ පුවක් ගෙඩි ටික තියන්න ඕනේ. ඊට පස්සේ පිදුරු ටිකක් දාලා තවාන ආවරණය කරගන්න ඕනේ. මොකද මේකේ ජලය අනිවාර්යයෙන්ම දවසක් කර දවසක් හෝ ජලය යොදලා තවාන තෙත් බව ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැත්නම් පුවක් ගෙඩි ටික පැලවෙන ප්‍රමාද වෙනවා. ඉතින් ඒක නිසා හොඳ පිදුරු තට්ටුවක් උඩින් දාගත්තා. පිදුරු තට්ටුවක් දාලා ජලය යෙදුවා. ජලය යොදලා දවසක් කර දවසක්වත් අනිවාර්යයෙන් මේකට ජලය දාන්න ඕනේ. නැත්නම් මේක වේලෙන දෙන්නේ නැතුව අනිවාර්යෙන් තෙත ගතිය රැක ගන්න ජලය කරන්න ඕනේ. ඉතින් මේක තමයි පුවක් තවාන කරන විදිය. මේ පුවක් ගෙඩි ටික පැල වුණාට පස්සේ මම ඔයාලට තව වීඩියෝ එකකින් ඒ විස්තර අරගෙන එන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. අලුත් පුවක් වගාවේ වීඩියෝත් ඔයාලට පෙන්වන්නම්.